ගියා ඇවිදින්න. ඉතින් අවසරයි නැවත සොඳුරු සංචාරකයේ දෙන්න. මගේ නම හසිත. මේ ලස්සන මේ සීතල ඉඳලා ගන්න පොඩ්ඩක් මෙතන නැවතුණා. මාරම ලස්සන පරිසරයක්. ගොඩක් දවස් ඉඳන් බලන් හිටිය සංචාරකයේ දෙන්නේ අද නිවාඩුවක් හම්බෙච්ච ගමන් කොහේ හරි කන්දක් නගිනවා විනෝදාංශය. සමහර දැන් මේ පරිසරය දැක්ක ගමන් ඔයාලා සමහර කට්ටිය මෙතන තමයි ප්ලේස් එක දන්නේ නැති. මම මෙතන දෙතුන් පාරක් ඇවිල්ලා තියෙනවා. නමුත් අධ්‍යයන තැනට යන්නේ පළවෙනි පාර. මම ඉස්සරහදී කියන්න කොහෙටද යන්නේ කියලා. මේ පරිසර මාරම ලස්සනයි. මාරම නිස්කලංකයි, මාරම නිදහස්. ඒ වගේම සීතලයි. ගැහෙනවා ටිකක්. සින්දුවක් කාලා එක කනකින් කැමතිම සින්දුවක් කාලා අනික් කනේ මේ පරිසරයේ සවන් දීගෙන යනකොට ඒ වයිබ් එක විඳගෙන යද්දි තියෙන ෆීලිං එක කියන්න වචන නැහැ. යනකම් ඉවිසිල්ලක් නැහැ මම ගමනාන්තයට. මෙතන තව ගොඩක් කියලා ඉන්න තියෙනවා නම් කියලා වැඩක් නැහැ. නමුත් කාල වේලාව සීමිත බැවින් මම යන්න පිටත් වෙනවා. තව පොඩි වෙලාවක් මෙතන ඉඳලා යන්න පිටත් වෙනවා මම ගමනාන්තයට. අපි ඉස්සරහද කියන්නම් කොහෙටද යන්නේ කියලා. එතකන් මේ ලස්සන ඔයාලත් විඳලාගෙන ඔයාලත් ඉදින්න. මේ ලස්සන මේ සද්දේ වතුර පාරක් ගලාගෙන යනවා. කොළවල අතු එකට ගැටෙන සද්දේ, කුරුල්ලෝ කෑ ගන්න සද්දේ. මේ ඔක්සිජන් මාර බරයි. උස්ම ගන්න කියලා දැනෙන්නේ මේ වගේ තැනකට ආවම. ඔක්සිජන් වල තියෙන වටිනාකම එක කොච්චර ඇඟට ඕනෙ දෙයක්ද, කොච්චර එනර්ජියක් ඇඟට ඒ දෙයින් ලැබෙනවද කියන දේ සැබවින්ම දැනෙන්නේ මේ වගේ තැනකට ආවම තමයි. සීතලයි. අපි යමු ඉස්සරහට. මේක නුපුරුත් තැන නෙමෙයි. මම දෙතුන් පාරක් මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙතන තමයි ඔය පාස් කරන් මෙතනින් තමයි හොටන් ප්ලේන්ස් මේ පැත්ත උඩු ඒරිය වතුයාය ඔය මේ ඩෙවිල් ස්ටෑර්කේස් යකාගේ පඩිපෙළ මේ පැත්තේ. ඒක මම දෙපාරක් ගිහින් තියෙනවා. එතකොට මම අද යන්නේ මෙතනින් ෆස්ට් ටයිම් උඩහට. ඒ කියන්නේ හෝටන් ප්ලේන්ස්. හෝටන් ප්ලේන්ස් යන්නේ මං ගිහින් තියෙනවා. නමුත් අද යන විශේෂ වැඩකට මෙතෙක් කල නොකර හෝටන් ප්ලේන්ස් ගියත් කොච්චර
නොකියපු තැනකට යන්න හැමදාම හිතාගෙන ආවා එතන යද්දි මෙතනට කොහමද යන්න ඕන කියලා. අද තමයි දවස යන්න මේ පරිසරය දාලා යන්න හිතෙන්නේ එක තැනක ගොඩක් කරලා ඉන්න තමයි හිතෙන්නේ. අපි යම් මෙතනින් උඩහට හෝටම් ප්ලේන්ස් බලන්න පොඩි දුර ඇති. අපි යන්නේ. හයි ඉක්මනට මම රෙඩි වුණා. මොකද පරක් වුණා, හොඳටම පරක් වුණා. සාමාන්‍ය උදේ 7 වගේ වෙද්දි පටන් ගන්න ඕන හයික් එකක් මේක. දැන් පටන් ගද්දි මම 10ක් මාරේ. කමන්නේ. මොකද එන පාර ලස්සන දැක්කාම නවතින්න නැතුව එන්න හිතෙන්නේ නැහැ. ඒකයි පරක්කුල ටික. කමන්නේ. අපි යන් ඉක්මනට. ඕකේ. මම දැන් තාම කිව්වේ නැහැ කොහෙද යන්නේ කියලා. මම යන්නේ හෝටල් ප්ලේස් ගාම හයික් එකක් කොහොමද දන්නවා. කොහෙද යන්නේ කියන්නේ. මේ තමයි කිරිගල් පොත්ත. හයි මේකට පොඩ්ඩක් යන ගමන් කතා කරන්න ඕන. හරිද? මොකද ටයිම් නෑ නැති කතා කරන්න. යාළුවා පුළුවන් තරම් ඉක්මනට ගිහලා එන්න කියලා. කිරිගල් පොත්ත තමයි ලංකාවේ දෙවිනට උසම කන්ද. පිතුරුතලාගල කිරිගල් පොත්ත හෝටල් ප්ලේන්ස් ආපු හැම වතාවකම හිතාගෙන හිටිය තැනක් තමයි මේ තැන යන්න ඕනෙමයි කියලා. ඔන්න අද තමයි යන්න අවස්ථාව ලැබුණේ. කිලෝමීටර් 7ක් තියෙනවා යන්න එන්න දෙකම 14යි. මාද ඉන්ට්‍රස්ටිං හයික් එක. ඉන්ට්‍රස්ටිං හයික් එක මේක. අනිත් එක කල්පනාවෙන් යන්න ඕනේ. මොකද හෝටල් ප්ලේස් ගැන දන්නවනේ ඔයාලා ඔක්කොම. මේකේ කෝන්නෝ ඉන්නවා. තව කොටියෝ ඉන්නවා. පොඩි පොඩි සත්තු ඉන්නවා. ජෛව විවිධත්වය අතින් ගත් කල ලංකාවේ ජෛව විවිධත්වයේ වැඩිම ප්‍රදේශය තමයි හෝටල් ප්ලේන්ස් කියන්නේ. ඒක හරි කල්පනාවෙන් හයික් කරන්න ඕන ප්‍රදේශයක් මේක. පරිසරය ගැන අත්දැකීම් සම්භාරයක්.
ලබා ගන්න පුළුවන් සංචාරයක් වෙනවා කියලා දන්නවා මං අනිවාර්යෙන් මේ හයික් එක මේ සංචාරය. මොකද මාත් ෆස්ට් ටයිම් මේ වගේ ප්‍රදේශයක හයික් එකක් කරන්න සංචාරයේ දෙන්නේ. ඒක මටත් නැවුම් අත්දැකීමක් and මාර අර පොඩි නොයසිලවන්තකමක් තියෙනවා දේවල් මේ පරිසරයත් එක්ක ඉද්දි. මොකද ඊළඟ ස්ටෙප් එක මොනවායිද, ඊළඟ ස්ටෙප් එකේ මොන වගේ දවසක් බලා ගන්න පුළුවන් නේද? මොකද එච්චරට මේක ජෛව විවිධත්වයෙන් ගත් කල ලොකු ස්ථානික තියෙන භූමි ප්‍රදේශයක්. හෝල්ටන් පේන්ස් ගත්තොත් හෝල්ටන් 10 වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන්. මොකද එච්චරටම ඒක ගැන කරුණු කියන්න තියෙනවා. අපි ආයෙත් වෙන වීඩියෝ එකකින් අපි ඒ දේවල් ගැන කතා කරමු. අපි අද මේ සංචාරයේ යෙදෙමු. මේ තමයි කිරිගල් පොත්ත. ලංකාවේ දෙවිනට උසම කන්ද. කිලෝමීටර් 14ක හයික් එක 7ක් එක පැත්තට අයිත් එන්න 7යි යන්න 7යි එන්න 7යි 14යි. ඔයාලට පේනවද දන්නේ? ලස්සන පොඩි දියැලක් තියෙනවා. ඒකෙත් වැදගත්ම දේ මොකක්ද දන්නවද? මේ හයික් එක කරනවා තනියම. another solo hike. ඒක කොනක පොඩි බයකුත් තියෙනවා. ඒක වෙන හයික් කරනකොට මේ හයික් එකේදී පොඩි හිතේ චකිතයක් තියෙනවා. yes කත්තියගෙන අපි යමු ඉස්සරහට එන. අපි ඉස්සරහට යමු. කතා පොඩ්ඩක් අඩු කරලා අපි යමු. පය ඉක්මන් කරලා. කොහොම මං වාත් කල්පනාවෙන් යන්න ඕනේ මේකේ. වීඩියෝ කර ගියා වගේ නෙමෙයි. පේන ඉස්සරහට ගිහලා හම්බෙමු. හායි. පය ඉක්මන් කරලා යන ගමන් ඉන්නේ. මොකද රෑබෝ වෙන්න කලින් ආයිත් එන්න ඕනේ හින්දා. සමහර තැන්වල පාරවල් ටිකක් හොයාගන්න අමාරුයි. නම් පොඩ්ඩක් වටපිට බලුවම ෂේප් හොයාගන්න පුළුවන්. මම කියන්නේ අඩිපාර දිගේ යන්න කියලා විතරයි. ඉතින් එහාට කිසිම දෙයක් කරන්න එපා කියන කැලේ ඇතුලේ ගියත් අඩිපාර දිගේ විතරයි යන්න කියන්නේ. සෝලෝ හයික් කරද්දී ඉම්පෝර්ටන්ට්ම දේ තමයි යන අඩිපාර දිගේ හොඳ සිහියෙන් යන එක. යන පාර මොන වගේද, මොනවද අවට තියෙන්නේ, මොන වගේ අඩිසලකුණු තියෙනවද, ඔය වතුර තියෙන තැන් තමයි ගොඩක් ඔළුව තියාගන්න ලේසි. මොකද අඩිපාරවල් තියෙනවා සමහර දැන් අද මම කලින් ගියාන කට්ටියක් ගියා කිව්වනේ. එතකොට මම දන්නවා අනිවාර්යෙන්ම වතුර කොට වල අඩිපාරවල් දෙකක් තියෙන්න ඕනේ. ඒතර මම යද්දි ඒවා ෆලෝ කරන් තමයි යන්නේ. සමහර ඔය ගල් තියෙනවනේ. සමහර ගල් තියෙනවා හොඳට මැදිලා තියෙන ගල්. ඒ කියන්නේ හයික් කරන කට්ටිය අඩිය තියලා තමයි ඒ මැදිලා තියෙන්නේ ගල්. ඒතර ඒවත් ඔළුවේ තියාගෙන තමයි යන්න ඕනේ. තනියෙන් හයික් කරද්දී ස්පෙෂලි විශේෂයෙන්ම නකල්ස් නැද්ද වගේනේ. නකල්ස් තියෙනවා මේ වගේ පාරවල. ඒත් මේ නකල්ස් නෙමෙයි. මේ හෝර්ටන් ප්ලේන්ස්. මේ වේදේක විනාඩි වෙනස් වෙනවා. මේ දැන් තියෙන වේදේක නෙමෙයි. තව වෙලාවකින් තියෙන්නේ. ඒ හින්දා වලෙද්දී ජැකට් එකක්
දැන් රේන් කෝට් එකක් කුඩයක් හරි ගමන්නේ පොඩි. නැත්තම් waterproof phone chargers power banks දාන්න casing අනිවාර්යෙන් මතක තියාගන්න අරන් එන්න. නැවතත් අස්සනේ ගොඩාක් ලස්සන දේවල් පිටිපස්සේ දන්නවද මොනවද තියෙන්නේ කියලා. පොඩි පොඩි භයංකර දේවලුත් තියෙනවා. ඒ ගැන සැලකිලිමත්ව ඒ ලස්සන රස විඳින ගමන් අවධානයෙන් ඉන්න. සිහි කල්පනාව තමයි තියාගන්න ඕනේ. මේ ලස්සන මැද්දේ මේ කැලෑවල් මැද්දේ කොච්චර හැංගිච්ච දේවල් රහස් අපි නොදන්න රහස් කොච්චර ඇතිද බලන්න මේ සුන්දරත්වය. මේ බලන්න මේ ලස්සන මේ ලංකාව මේ ලංකාව මේකෙන් එතර වෙන්න ඕනේ ඉදිකල් පොත්තර යන්න. හෝටල් ප්ලේන්ස් වල වතුරෙන් නම් අඩුවක් නැහැ. ඕනකට වඩා. හැබැයි සත්තුත් ඉන්නින්ද බොද්දී බොන්න ගද්දි පරිස්සමෙන් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා බොන්න ගන්න වතුර බොන්න ගද්දි. බලන්න මෙතන ලස්සන මෙයල්ල සුන්දර ලංකාව. අපි අර ස්විට්සර්ලන්ඩ් නිව්සීලන්ඩ් වල දකින අපි වීඩියෝස් වලින් දැකලා තියෙන දේවල් මේ පුංචි රටේ මේ පුංචි දේ තියෙනවා. ඔය හැම රටකම තියෙන දේවල් මේ පුංචි දේ තියෙනවා. බලන්න. මගේ ජීවිතේ මට ලැබුණු ලොකු වාසනාව. පතරන් අම්මයි තාත්තා කෙනෙක් හම්බෙච්ච එක. ඊළඟට මේ මාතෘ භූමියේ ඉපදුන එක. මොකද්ද වාසනාවකට මේ දේවල් දකින්න මේ පුණ්‍ය භූමියක උපදින්න වාසනාව ලැබුණා. ඉතින් අපි ඒ වාසනාව ඉස්සරහට තරක් යමු. පුළුවන් විදිහට පරිසරය විඳිමු, පරිසරය ආරක්ෂා කරමු. කරවාට ඒ වාසනාව සදාකල් තියෙයි. වාසනාවකින් ඉබේ පාත් වෙන්නේ නැහැ. ඒකත් අපි earn කරගන්න ඕනේ වාසනාව. එතකොට මේ හම්බෙන වාසනාව තියෙන වැලියු එක වැඩි. අපි කතාව නවත්තලා දැන් ඉස්සරහට. මොකද මේ වගේ තැන්වල හිටියම වචන ගලාගෙන එනවා වැඩි. අපි යමු ඉස්සරහට එනවා. මේ අර තියෙන බෝඩ් එක කිරිගල් පොත්ත. මේ කිලෝමීටර් 4ක් නැත්තම් 3මාරක් වගේ ආවා. දන්නවද වැදගත්ම දේ?
ලොකු ගස් තියෙන කැලෑ මැද්ද යන එක ඕකේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ වගේ දෙපැත්තේ කිසිම දෙයක් පේන්නේ නැති තෘණ විශේෂ මැද්දයක් තමයි වැඩිම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපිට පේන්නේ නැහැ කිසිම මේ ළඟ අඩියක් තියෙන තරම්වත් පේන්නේ නැහැ. කැලෑවල් මැද්දේ ඕකේ. ගස් අස්සෙන් පේනවා ගොඩක් දුර. සල්කිතු ප්‍රමාණයක් පේනවා. ඒතර ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ තෘණ මැද්දේ කිසිම දෙයක් පේන්නේ නැහැ අපිට. සතෙක් වුණා මේ අපේ ළඟට ළඟම පේන්නේ නැහැ. එහෙනම් මේ තෘණ ගාලවල අස්සේ යද්දී ගොඩක් පරිස්සම් වෙන්න. විශේෂයෙන් තනියෙන් හයික් කරද්දී පරිස්සම තමයි ඉතින් නම්බර් 1. මේ කොච්චර අපි හයික් කරත්. ඒ මතක් කිරීමත් එක්ක අපි ඉස්සරහට මේ කිරිගල් පොත්ත. Jump out there, jump out. Yes. දෙපාරක් ලෙස්සෝ දෙපාර. ගෝනෙක් ගින් තියන දැන් ටිකට කලින්. නේ. තියන අඩිපාර. දෙමිස්සරාට. මෙහෙම තමයි යන්න තියෙන්නේ. බලන්න ඉතින් මම ඉස්සරහට පෙන්නන්න. කිරිගල් පොත්ත solo hike. මාර ලස්සනයි. මේ සුන්දරත්වය බලන්න. පියම ඉස්සරහට. මේ ලොකේෂන් එක ඇත්තටම බය හිතෙනවා. පෙන්නන. ඔන්න බලන්න. කොහොමද පල්ලෙහාට කිරිගල් පොත තියෙන විදිය. මේ පැත්තෙන් මීදු මෙනවා. තව ටිකක් යන්න තියෙනවා. තව ටිකක් ගිහිල්ලා නම් අපි යමු උඩට ටක් ගාලා. මේක හදිස්සිය කරන හයික් එක. මොකද ටයිම් මම පටන් ගත්තේ පරක්ක වෙලා. ඒ හින්දා ඉක්මනට ඉවර කරන්න ඕනේ. අපි යමු උඩට. yes. ලෙස්සුවොත් පේනවනේ.
මේ පැත්තේ ප්‍රපාතේ මේ පැත්තේ ප්‍රපාතේ. වැස්සක් එන්න හදන්නේ. වහිද මං කිව්වනේ මේ කාලගුණේ මෙහෙ තියනවා මේ වෙනස් වෙනවා. අර පැත්තෙන් අයිත් පීඩි ගෙන යනවා. ටිකක් තව ටිකක් උඩට යන්න. කිරිගල් පොත්ත මුදුනට මාවා. වහිනෝ. හෝ වයින්න පටන් ගත්තා. තෙමිල්ලක් තියෙන ඉතින්. අද බලමු. මේ පැත්තට වැස්සේ එනවා යනවා එහෙමයි. අම්මේ මම ඉන්නේ ලංකාවේ දෙවිනට උසම කන්ද උඩ කිරිගල් පොත්තේ. හෝ හං හිතනවා වහිනවා අයියේ. ලංකාවේ දෙවිනට උස්ම කන්ද කිරිගල් පොත්ත මහා වැස්සේ. කිරිගල් පොත්ත උඩ තමයි මම දැන් ඉන්නේ. අද විස්තර යන්න අඩිපාරක් තියෙනවා ගිහිල්ලා. මම හිතනවා මෙතනයි පැල්ලමක් තියෙන්නේ අපතේ. ලංකාවේ උස්ම කන්ද කිරිගල් පොත්ත තනියම නැග්ග කොහොම හරි. ඒ ආසාවත් හරි ෆයිනලි පල්ලෙහා පේනවත් දන්නේ නැහැ.
මීදුම වහිනවා. දැන් දවල් 1:10 විතර වෙලාව. බලන්න 1:10ට මේ දින ක්ලයිමේට් එක. මේ 1:10ට මේ කැලෑවේ තියෙන ක්ලයිමේට් එක. මම සද්දයක් කරන එකම පොඩ්ඩක් බැලුවේ පිටිපස්ස. ඕකේ මේ වැස්ස මේ සීතල මේ සුවඳ පොළොවෙන් එන සුවඳ මාරයි. අමුතු අත්දැකීමක්. හෝල්ටන් ප්ලේන්ස් ඇවිල්ලා ඉතින් වැස්සේ තෙමුන් නැත්නම් වැඩක් නැහැ. හෝල්ටන් ප්ලේන්ස් ඇවිල්ලා. වැස්ස නම් පෑව්වා. වැස්ස පැහැව්වා. අයි කොරෝනා සද්ද කොහමද විව් එක මෙතන? මම 2 වෙදි තමයි පහළට බහින්න තන් ඉන්නේ. තව විනාඩි 10ක් 15ක් තියෙනවා. මාරම ලස්සනයි. මේ බලන්න මේක කොච්චර බලනින්ද මේ view එක බිම. ඒක එපා වෙන්නේ නැහැ කීරවත්. බලන්න. මාර ලස්සන view එකක් තියෙන්නේ. කිරිකල් පොත්තම තමයි ඉති. හා ඔන්න ඔහොමයි අද මගේ සංචාරයේ නවාතැන් පල කියන්න බෑ ගමනාන්තයට ආවේ. ටිකක් අමාරුයි ලේසි දෙකම තියෙනවා. පාර හැබැයි හොයාගෙන දෙයක් නෑ. අඩිපාර තියෙනවා. අතරමං වෙන තියෙන chances මාර අඩුයි. හරියට පාර බලාගෙන ආවොත් අඩිපාර තියෙනවා. ස්ටික් එකක් අරන් එන්න මේ වගේ මොකක් හරි දෙයක්. මොකද වගුරු තියෙනවා. එන තමයි එන්න තියෙන්නේ. ඒ ටික පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕනේ. මොකක් කකුල එරෙන්න පුළුවන්. යාළුවෙක් එක්ක ආත් එක්ක ඇද්දනම් කමන්නේ. බත් තනියෙන් එද්දී අනිවාර්යයෙන් මේ වගේ දෙයක් අරන් එන්න ඕනේ. අනිවාර්යයෙන්ම මීදුම එනවා. ඔන්න දැන් පෙවුන දේ නෑ. ඔය මීදුම දැන් නම් බයයි මට මේ ගැට්ටින්න. පොඩ්ඩක් මේට එන්න ඉන්නවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේ දසුන. solo hike Kirigal Potta. Yes. මලක් නිදි මල් ගොඩක් මැද සින්දුව මතක් වුණා. මම නැවතත් පහලට ගමන ආරම්භ කරන්න යන්නේ. සොඳුරු සංචාරයක් නිමා වුණා. තාම නිමා නෑ. මගේ ටාගට් එකට ආවා. නැවතත් යන්න ඕනේ. මාර ලයිෆ් ටයිම් අමතක නොවන සංචාරයක්. මේ පරිසරයත් එක්ක වෙන හැම මොහොතක්ම ජීවිතාන්තය දක්වා මතක තියෙයි. මතකයේ රැඳෙයි. මතකේ තියෙන ඒ හැමදේම මෙතන තියෙයි. ඔලු පුරව ගන්න මේ වගේ දේවල් වලින්. විස බීච් වලින් නෙමෙයි. එහෙනම් අපි යමු පහලට. මොකද කළුවර වැටෙන කලින් මේකෙන් එළියට යන්න ඕනේ. Okay, let's go. Yes. බලන්න මේ අතුව හරිද? මේ අතු ඔන්න බලන්න මේ ගහ. ඔන්න බලන්න ගහ තියෙන විදිය. ඔන්න ගහ.
ගහේ බලන්නේ රටාවේ ලස්සන මෑතර. මේ හයික් එකේ මෙන්න මේ වගේ තැන් පරිසංගම මොකද මේවා කපලා තියෙන්නේ. එතකොට යනකොට අවුලක් නැහැ. මොකද මේ පැත්තට තමයි තියෙන්නේ අර ටික. එද්දි මොන තමයි තියෙන්නේ. එතකොට කෑලි ඇඟේ යනවා. එන පරිස්සමෙන් යන්න ඕනේ. මම කකුලක් තුවා වුණා. 3-4 පොළොම්ම. හයික් එක. කියන්න ඕන දෙයක් තියෙනවා. හරිද? මම දැක්ක විශේෂම දෙයක් තමයි විශ්වාස කරන්න එක ටොපි කොලයක් නැහැ. එක ටොෆි කොලයක් නැහැ. එක පොලිතින් බෑගයක් නැහැ. මම ගියපු හයික් වලින් හොඳම පරිසරයක් තියෙන පරිසරය සුරකින්න පිරිසක් හයික් කරපු සහ මේකේ ලොකුම ගෞරවය ප්‍රධාන ගෞරවය හිමි වෙන්න ඕනේ මේ පරිසරය මෙච්චර ආරක්ෂා කරන අපේ නිලධාරී මණ්ඩලයට. එන්ට්‍රන්ස් ගේට්ටුව ගාවින්න එතන නිලධාරී මණ්ඩලයට මේ පරිසරය මේ තත්ත්වයේ පිරිසුදු තබා ගැනීමේ 100%ක්ම ගරුත්වය මේ මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ. මොකද පොලිතින් ගේන දෙන්නේ නැහැ ඇතුළට. අඩුම තරමේ බෝතලයක ලේබල් එකක්වත් ගේන දෙන්නේ නැහැ ඇතුළට. වතුර බෝතල ගෙනියන්න පුළුවන්. ටොපි කොලයක්වත් ගේන දෙන්නේ නැහැ. එච්චරටම මේ දැන් ආරක්ෂා කරන මේ මිනිස්සු. මම දැනුවත් වෙලා හිටියා කොහොමත් ඔතනින් ඔය දේවල් අයින් කරනවා කියලා. නමුත් මම එද්දි කොහොමත් ඔක්කොම දාලා ආවේ. මට බැරි වුණේ මම කිරි පැකට් දෙකක් ගත්තා. ඒ දෙක ගෙන්න දෙන්න බෑ කිව්වා. මං ගිහුවා ඔයාලා පොන්න එක. එයාට කිව්වා නෑ තියන්න යද්දි ගන්න කිලෝ කරයක්. මං කිව්වා නෑ එපා. මට කිරි පැකට් ඕනේ ඔයාලා ඔක බොන්න. කමන්නේ. එහෙම. ඇයි අපිට ඔය දේ මේ ලංකාවේ හැමතැනම ඇප්ලයි කරන්න බැරි? හැමතැනම ක්‍රියාත්මක කරන්න බැරියයි. මෙතන නිලධාරී මඩුල්ලක් ඉන්නවා. ඒ දේ ක්‍රියාත්මක කරන්න. ඒක ඇත්ත. නමුත් සංචාරකයෝ විදියට සංචාරයේ යෙදෙන මිනිසුන් විදියට සංචාරකයන් විදියට ඇයි අපි විසින් මේ දේ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඇයි අපිට හදිස්සියකදී වැස්සාම තමන්ගේ ෆෝන් එකක් පර්ස් එකක් ඉලෙක්ට්‍රික් ඒ බඩුවක් දාගන්න රේන් කෝට් එකක් ඒ වගේ අවස්ථාවකදී විතරක් පොලිතින් පිටිකවරයක් පාවිච්චි කරන්න ඒක කොහොමද කරන්න වෙන දෙයක් නේ. නමුත් ඔය ටොෆි චොක්ලට් එතකොට බිස්කට් ඇයි ඒ දේවල් අපිට රෙදි බෑග් එකක දාගෙන ඉන්න බැරි? ඇයි අපිට ඒ දේවල් කඩදාසි කොලයක ඔතාගෙන ඉන්න බැරි? බැරි නෑ, පුළුවන්. මමත් ඉගෙන ගත්තා. මම සමහරවිට ඉස්සර හයික් කරද්දී ඕම යනවා. ඊට පස්සේ මම ගොඩක් වෙලාට අර මම ටීම් හයික් කරද්දී මම බෑග් එකක් මැහුවා. රෙදි බෑග් එකක්. මම පෙන්නන්නම් මේ වීඩියෝ අන්තිමට ගිහි හයිත් මෙතන එන්ට්‍රස් එකට ගිහිල්ලා ඒව තමයි පාවිච්චි. අද මම පාවිච්චි කරේ ඒවා. ඇත්තටම අද ඉඳන් 99%ක්වත් පොලිතින් කැලේකට යද්දි පොලිතින් පාවිච්චිය අඩු කරන්න try උත්සාහ කරනවා. ඒක කළ යුතු දෙයක් අපි. මොකද සමහර තැන්වලට ඉතින් ඔය නිලධාරීන් දාන්න බෑ හැමතැනටම. ඒක ප්‍රායෝගික නෑනේ. ඒතකොට සංචාරය දෙන අපිට බැරි නෑ. අපි විසින්ම හික්මීමක් ඇති කරගෙන පොලිතින් කියන දේ ආවම නෙමෙයි නැති කරගෙන වගේ සංචාරයේ දෙන්න. ඒක ගොඩක් වැදගත් දෙයක් අපේ රටේ පරිසරයේ පද්ධතියට. අපිට මේ දේවල් බලන්න හම්බෙන්නේ ඉස්සර මිනිස්සු මේ දේවල් ආරක්ෂා කරපෙන්ද.
ඒක අපිට මේ දේවල් විනාශ කරන්න අයිතියක් නැහැ කිසිම. ඒක තමයි ඇත්ත කතාව. අපිට මේ දේවල් බලලා සතුටු වෙලා අපි ප්‍රාශ්වාස කරන හුස්ම ටික විතර මේ තැන් වල ඉතුරු කරලා යන්නයි තියෙන්නේ. මේ තැන් විනාශ කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. මම යෝජනා කරනවා අපේ ඉන්න දැන්ම කරන කට්ටියත් ඇති. ඒ කට්ටියට රෙස්පෙක්ට්. ඒ කට්ටිය රෙස්පෙක්ට් මේ ඒ දේ එහෙම කරනවා නම් මම පර්සනලි යෝජනා කරනවා අපි කැලෑවැත්ත කැලෑවත් සංචාරයේදී පුළුවන් තරම් රෙදි කවර මොනවාද කඩදාසි කවර දිරන ද්‍රව්‍ය පාවිච්චි කරන්න වග බලාගමු මේ පරිසරය සුරකිමු කියලා. ඔයාලත් ඔයාලගේ යාළුවෝ සංචාරයේදී දේවල් මේ මතක් කරන්න යාලට. මොකද කැම්පින් ගියා කියමුකෝ මම හිතනවා රෙදි කවරයක් හයියයි පොලිතින් බෑග් එකකට වඩා හොඳ රෙදි බෑග් එකක් ලොකු හයියයි පොලිතින් කවර් එකට තමන්ගේ ඔය සාස් පාන් ඒ ටික දාගන්න. ඒ හින්දා අද ඉඳන් හිතාගමු අපි පොලිතින් භාවිතය අවම කරන්න. කතාවෙන් කතාව ආව ටිකක් දුර. අපි යමු ඉස්සරහට. ටිකක් එලිමානකට ආවා. එලිමාන කියන්නේ වටේම තනකොළ ගස් ලෝකෝ. අපි ඉස්සරහට හම්බෙමු එනම්. යමු ඕමම. Hi. Okay. Mama Kirigal pop. Entrance එක ගාවට ළඟයි. මේ පැත්තට එළියයිනේ. පස්සට ඉතින් මේ පැත්තට යන්න තියෙන්නේ. ඔතන පිටිපස්ස තමයි කිරිබල් පොත එන්ට්‍රස් එක තියෙන්නේ. සොඳුරු සංචාරයක් මෙලෙසින් නිමා වෙන වගයි. හිතාමත් වටින කවදාවත් අමතක නොවන සංචාරයක් මේක. බලන්න පිටිපස්ස මේදුම වැහෙන්නේ නැටි. කවදාවත් අමතක නොවන අත්දැකීම් බහුල නව අත්දැකීම් එකතු කරගත්ත සංචාරයක්. මේ සෝබාදාම වටිනාකම කියලා නැහැ. මේ සෝබාදාමේ වටිනාකම ඇස්සක් එනවා. වහින්න කලින්ම යන්න ඕනට මෙතනින් මෙම රූප රචනාව මෙම වීඩියෝව අවසන් කරනවා. කියන්න තියෙන අන්තිමට පරිසරය සුරකින්න මම මගදී මතක් කරා වගේ පොලිතීන් භාවිතය 100%ක්ම අඩු කරන්න try එකක් දෙන්න. පරිසරය සුරකින්න, පරිසරය ආදරය කරන්න, සංචාරය කරන්න, මතු පරපුරට මේ දේවල් එකතු කරන්න, ඉතුරු කරන්න.
පරිසරය ආදරය කරන පරිසරය වාට ආදරය කරයි මරණ තුරාවට. ඒ මතක් කිරීමත් එක්ක මම සමුගන්නවා වහිනවා මේ වීඩියෝවෙන් මෙම රූප රචනාවේ මම සමුගන්නවා නැවතත් ලස්සන මේ වගේම රූප රචනාවකින් වීඩියෝවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. මගේ නම හසිත. අපි නැවතත් හම්බෙමු ලස්සන රූප රචනාවකින්. මේ වැහි මන්දාරමේ මේ වැස්සේ මම යනවා ඉස්සරහට. තව ටික දුරයි තියෙන්නේ. නැවත හම් වෙනකන් පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.